Hello Dell laptop computer එකක් repair ආවා. මේක 7 generation lap එකක්. මෙතනදී මේකේ වෙන්නේ මේ දැන් අපි මේකේ charger එක current එක plug කරලා තියෙන්නේ power එක. charger එක on එකේ තියෙන්නේ lap එකට charger එක connect කරද්දිම charger එකේ light එක off වෙනවා. බලට වීඩියෝ එකේ පේන්න ඇති charger එකේ light එක off වෙනවා. ඊට පස්සේ ආයේ charger එක අපි plug එකෙන් ගලවලා නැවත plug කරොත් තමයි charger එක on වෙන මට්ටමට එන්නේ. මෙතනදී මේ වගේ ප්‍රශ්නයක් මේක ගොඩක් ලැප් වල එනවා. මෙහෙම වෙන්නේ මේකේ බෝඩ් එකේ ෂෝට් එකක් තියෙන හින්දා charger එක off කරගන්නවා. කලාතුරකින් charger එකේ අවුලකටත් මේක වෙන්න බැරි කමක් නැහැ. නමුත් ගොඩක් commonly එන්නේ මේක ලැප් එකේ ප්‍රශ්නයකට තමයි. දැන් අපි මේකේ laptop එකේ motherboard එක එළියට අරන් තියෙන්නේ ගලවලා repair එකට. ඔයාලට වීඩියෝ එකේ පේනවා මෙතන මේ CMOS battery එක තලලා වගේ තියෙන්නේ. කලින් කවුරු හරි repair කරපු කෙනෙක් බැටරි එක තලලා ආපහු high කරලා අලුත් බැටරි එකක් දාන්න නැතුව මට පේන්නේ. ඒක ගැටලුවක් නැහැ අපිට. බෝඩ් එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා මේකේ. සමහර IC වල පින් වටේටම කොරෝඩ් වෙලා තියෙන්නේ. ඒවා මේ ලෙඩේට සම්බන්ධ නැති වුණත් අපි ඒවා බලලා අනිවාර්යෙන් හරි ගස්සන්න ඕනේ. නැත්නම් ඉස්සරහට කස්ටමර් මේක පාවිච්චි කරන් යද්දී ආයෙත් කොහෙන් හරි ෂෝට් වෙලා ප්‍රශ්න එනවා මේකේ. හරි මේ වගේ error එකක් ගොඩක් ලැප් වල එන්න පුළුවන්. charger එක light එක off වෙනවා. plug කරනකොට එහෙම වෙන්නේ charger එකේ අවුලකටත් ඒ විදිහට වෙන්න බැරි කමක් නැහැ වෙන්න පුළුවන්. මේ ගොඩක් ඒවල වෙන්නේ board එකේ short එකක් තියෙනකොට charger එක off වෙනවා. නමුත් මේ විදිහට off වෙන්නේ ගොඩක් original chargers off වෙනවා අනිවාර්යෙන්. අපි ගන්න duplicate chargers සමහර ඒවා off වෙනවා. සමහර ගණන් අඩු chargers තියෙනවා. ඒවා off වෙන්නේ නැහැ. දිගටම වැඩ කරනවා. board එකේ short එක තිබුණත් නැතත් එහෙමගේ අවස්ථාවක බෝඩ් එක අපිට හදන්න බැරි මට්ටමට යනවා. මොකද බෝඩ් එකේ ෆෝල්ට් එක අඳුනගෙන charger එක off කරගන්න නැති වෙද්දි ඒ බෝඩ් එකේ damage එක තියෙන හරියේ parts ඒ කියන්නේ IC එක parts තියෙනවනේ ඒවා රත් වෙලා බෝඩ් එකත් එක්ක burn වෙන මට්ටමට එනවා. එතකොට සමහර අවස්ථාවලදී අපිට හදන්න දිහා හිතන්නවත් බෑ. ඒක නිසා පුළුවන් තරම් original charger එකක්ම use කරන්න. එහෙම නැත්නම් යම් තරමක හොඳ තත්ත්වයේ charger එකක් use කරනවා නම් ගැටලුවක් නැහැ. multi chargers එහෙම විශේෂයෙන් මේ වගේ වලට plug කරන්න හොඳ නැහැ. damage එක දෙක වෙනවා අනිවාර්යයෙන්. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි මේකේ motherboard එක repair කරලා අවසන්. දැන් මේ ගොඩක් IC එහෙම අපි pin වල වටේ තිබිච්ච කොරොඩ් අයින් කරලා IC ගලවලා ඒවා clean කරලා හරි විදියට සකස් කරලා තියෙන්නේ. බෝඩ් එකේ අඩුපාඩු සියල්ලම අපි හදලා තියෙන්නේ. CMOS බැටරි එකත් රීප්ලේස් කරා. මේක දැන් කාලයක් පවතින විදිහට හොඳ තත්ත්වයට අරන් තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි charge එක plug කරන්න යන්නේ. plug කරාට charge එකේ light එක දැන් කලින් වගේ off වෙන්නේ නැහැ. මේ මොඩල් එකේ තියෙන්නේ power light එකයි තියෙන්නේ මේකේ. ඔයාලට වීඩියෝ එකේ පේන්නේ. charge එක plug කරද්දි power light එක flash වෙලා off වෙනවා. බැටරිය ප්ලග් කරලා නැහැ නේ අපි මේක දැන්. ඒ විදිහට තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. හරි ඔයාලට දැන් පේන්නේ ලැප් එකේ රිපෙයාර් එක සම්පූර්ණයෙන් අවසන්. දැන් අපි පවර් එක ඔන් කරා. සාමාන්‍ය විදිහට දැන් ලැප් එක ඔන් වෙලා වැඩ කරන සිස්ටම් ලෝඩ් වෙලා. ඔයාලගෙත් මේ විදිහට ලැප් එකක් රිපෙයාර් කරගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරගන්න. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. සර්විස් ගැන වැඩි විස්තර දැනගන්න ඕන අය page එකේ බලන්න. අපේ contact number එක ඔයාලට Facebook page එකෙන් ගන්න පුළුවන්. සොයා ගැනීමට අපහසුයි නම් අපිට message එකක් දාන්න page එකට contact number එක අපි එවනවා. ඔයාලගේ laptop එක මේ විදිහට charger එක off වෙන ප්‍රශ්නයක් නම් අපිට කතා කරලා අරන් එන්න repair කරන්න. පුළුවන් තරම් multi chargers බාල වර්ගයේ chargers plug කරන්න නැතුව අරන් එන්න. මොකද ඒ chargers off වෙන්නේ නැහැ. board එකේ තියෙන fault එක තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ.